දෙවැනි පාරට අස්වැන්න කඩන වීඩියෝ එක මට ලැබුණු ලාභය කොච්චර අස්වැන්නක් හම්බුණා. මම කියන්නේ ඔයාලටත් මේක කරන්න පුළුවන් වැඩක්. ආයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මගේ අස්වැන්නේදී මම කොච්චර පළදාවක් කඩනවද ඒකෙදි මට එන ආදායම කොච්චරද කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. කොච්චර අස්වැන්නක් මට හම්බෙනවද කියලා බලන්න. අද ඉතින් දෙවැනි පාරටත් අස්වැන්න නෙලන්න තමයි යන්නේ. ඒකෙදී මම තාත්තගෙන් හෙල්ප් එක ගන්නවා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වීඩියෝ එකක් දැක්කනම් මේ වලට පැලවලට ඉදි ගන්නකොට තාත්තගේ හෙල්ප් එකෙන් තමයි ඔක්කොම කී කරගන්නේ. ඉතින් මම අස්වැන්න කරනකොට තාත්තගේ හෙල්ප් එක ගත්තා. පළවෙනි පාර අස්වැන්නේ නම් මට ලොකු අස්වැන්නක් ගන්න හම්බුනේ නැහැ. මල් හැරෙන්නේ ෂූට් මෙහින්දා ග්‍රෑම් 400 විතර පොඩි අස්වැන්නක් තමයි ගන්න හම්බුනේ. මෙදා පාර නම් මං හිතනවා ලොකු අස්වැන්නක් මට ගන්න පුළුවන් කියලා. පළවෙනි අස්වැන්නට සාපේක්ෂව වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් වෙයි කියලා හිතා. ඉතින් සති දෙකමාරක් විතර මට පැලවලට පෝර දාන්න බෙහෙත් ගහන්න බැරි වුණා. බෙහෙත් ගහන්න බැරි වුණේ ඒකින් පොඩි ඉෆෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා. සුදු මැස්සා නිකන් ඒගෙන වගේ ඇවිල්ලා තියෙනවා. ඒකට ට්‍රීට්මන්ට් කරන්න ඕන. මොකද ඒ සති දෙකමාර විතර ගියේ මම කැම්පස් යන්න ඇප්ලයි කරන්නේ. ඒවා ඩීටේල්ස් බල ඒවා හෙව්වා. ඊට පස්සේ ට්‍රිප් ගියා. ඒවත් එක තමයි බැරි වුණේ. පැලවලට වතුර දාන එක විතරයි මට කරන්න පුළුවන් වුණේ හරියට. ඉතින් බලමු ඉස්සරහට මේ මිස්ටේක් එක නැතිව කරගෙන හොඳ අස්වැන්නක් ගන්න ගොඩක් try කරමු. ඉතින් කොහොම හරි මේකෙදි ලොකු අස්වැන්නක් එයි කියලා මම බලාපොරොත්තු වෙලා අපි යමු ඉස්සරහට වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලගේ ඉල්ලනවා. මම කියන්නේ ඔයාලටත් මේක කරන්න පුළුවන් වැඩක්. එකපාරක් try කරලා බලන්න. පොඩ්ඩක් ඉස්සෙල්ලාම චුට්ටක් ලොකු වියදමක් දරන්න වෙනවා. ඊට පස්සේ ඔයාලට ඉන්කම් එක ආවට පස්සේ වියදම කවර් කරගන්න පුළුවන්. ළමෙක්ද පොඩි කෙනෙක්ද කියලා බලන්න එපා. කැම්පස් යනවා වගේ නම් කරගන්න පුළුවන් වගේ විතර හිතෙනවා නම් පටන් ගන්න. මොකද ඔයගොල්ලෝගේ ඉස්සරහ වැඩවලට ඊට පස්සේ පොකට් මනි වලට නැත්නම් අනිත් වැඩවලට එහෙම ගොඩක් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඉන්කම් එකක් එනකොට. මොකද හැමදාම ගෙදරට ඉන්න අයට කරදර කර අම්මිට තාත්තට කරදර කර ඉන්න බෑනේ. ඕගොල්ලෝ අපේ වැඩ අපිම කරගන්නනේ. හින්දා මේ වගේකින් ඉන්කම් එක අපේ වැඩවලට ගොඩක් පහසු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා try කරන්න මේ වගේ එකක් කරලා හොඳ ඉන්කම් එකක් ලබා ගන්න. ඉතින් ඉස්සරහට ඔයගොල්ලන්ට සුදු මැස්සෙන් කවර් වෙන්න කොහොමද? ග්‍රීස් කාලා ඒ වගේ පෙට්ටියක් හදන්නේ කොහොමද? ඒවත් එක්ක ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. දැන් දිගින් දිගටම වීඩියෝස් එයි. ඉස්සෙල්ලා මට වීඩියෝස් දාන්න බැරිුනේ. පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. දැන් එහෙම නැහැ. දැන් ඔයාලට ඉස්සරහට දිගින් දිගටම වීඩියෝස් දාන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් මගේ අස්වැන්නේ කොච්චර අස්වැන්නක් දැනට මට හම්බෙලාද කියන එක. ඉවර වෙන්න විකුණන්න අස්වැන්න මට කොච්චරක් හම්බෙලාද තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් හරි දැන් අපි අස්වැන්න කඩාගත්ත පළියට එකපාර කරේට ගිහලා දෙන්න බෑ. කෝකටත් හොඳයි හින්දා ගෙදරදී මැනලා බලන්නේ කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් ඒකදී ස්කේල් එක අරගෙන ඒකට උඩට භාජනය තියලා ස්කේල් එක ඉස්සෙල්ලා බිඳුව කරගෙන ඉන්න. මොකද උඩට භාජනයේ බර එන්නේ නැහැ. භාජනයේ බර නැතුව අපිට කොච්චර ප්‍රමාණයක් කැඩුවද කියලා හොයාගන්න පුළුවන්. ඒ හින්දා ස්කේල් එකේ මීටරේ 0 කරගෙන ඉඳලා අපි කඩාගත් අස්වැන්න දාගෙන බලන්න කොච්චරක් තියෙනවද කියලා. ඉතින් හරි අද අස්වැන්න කිලෝ 1.330ක් විතර තියෙනවා. ඉතින් ගිය පාර අස්වැන්නට ගොඩක් වැඩි. අද මාකට් එකේ ප්‍රයිස් රේන්ජ් එක කිලෝ එක 1500ක් විතර යනවා. ඉතින් 140 විතර තමයි දුන්නේ. එතකොට 1400ක් මට අද දවසට ඉන්කම් එක හම්බුණා. ඉතින් ඔයාලත් මේ වගේ ඉන්කම් එකක් ලබා ගන්න කරලා බලන්න. ඉතින් මං අදට ගිහින් එන්න. මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හමු වෙනකම් ඔයාලා හැමෝම බලන්න ජය වේවා.